ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. ජනවාරි මාස 22 වෙනි දින කාලගුණ අනාවැකිය පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. ජනවාරි මාස 23 වෙනි දින සිට පවතින වේලි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ. දිවිනි බොහෝ ප්‍රදේශවල වේලි කාලගුණික තත්ත්වයක් ඇතිවේ. හිමිදුරු උදැසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තු හින ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ගල්ල, මාතර, අම්පාර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසිරහිත කාලගුණික තත්ත්වයක් ඇතිවේ. සුළං ඊශාන සිට උතුරු දක්වා වන දිශාවලින් හමායයි. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40ක් දක්වා ඉහළයයි. මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළයයි. මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු වන බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිබේධනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරනු ලැබේ.